දවසක් සැමියා ගෙදර ආවේ වෙනදා වගේ නෙවෙයි. එයා ෆෝන් එක හංගගෙන කාමරයට වෙලා කාත් එක්කද රහසින් කතා කළා. බිරිඳ ඇහුවාම එයා මුලදී බොරු කිව්වා. ඒත් දවසක් එයා ඇත්තම කිව්වා. මට වෙන කෙනෙක් ඉන්නවා. එයා මට ඔයාට වඩා ආදරෙයි. මට එයා එක්ක ජීවත් වෙන්න ඕනේ. මම යනවා. ඒ වචන ටික ඇහෙද්දි බිරිඳගේ කකුල් පණ නැති වුණා. එයා බෑග් එක අරන් යන්න හදද්දි අවුරුදු 4ක් වයස පොඩි දුව දුවගෙන ඇවිත් තාත්තාගේ කකුලේ එල්ලුණා. තාත්තේ යන්න එපා. අපිව දාලා යන්න එපා කියලා අඬ වැන්දා. ඒත් අර අලුත් සම්බන්ධය නිසා ඇස් අන්ධ වෙලා හිටපු තාත්තා Tamanගේම ලේ දරුවව තල්ලු කරලා දාලා කිසිම දුකක් නැතුව යන්න ගියා. අම්මා දරුවෝ දෙන්නව පපුවට තුරුල් කරගෙන කඩා වැටුණු ලෝකෙ දිහා බලන් හිටියා. පහෝදා ඉඳන් අසල්වැසියෝ hina වුණා. මිනිහා වෙන ගෑණියෙක් එක්ක ගියා කියලා කේලම් කිව්වා. ඒත් ඒ අම්මා වැටුනේ නැහැ. ඇය හිතුවා එයා අපිව නැති කරගත්තට මම මගේ දරුවෝ නැති කරගන්නේ නැහැ කියලා. ඇය ගෙවල් වල වැඩට ගියා. රෑ නිදි නැතුව රෙදි මැහුවා. දරුවෝ තාත්තා ගැන අහද්දී ඇය වහිරේ වපුරන්නේ නැතුව තනියම මේ බර කරට ගත්තා. ඇගේ තරුණ කාලය දරුවන් වෙනුවෙන්ම දිය වෙලා ගියා. අවුරුදු 20ක් ගෙවුණා. අද ලොකු උත්සවයක්. අර තාත්තාගේ කකුලේ එල්ලිලා අඬපු පොඩි දුව අද රටේ පිළිගත් නීතිඥවරියක්. ඇය එදා ප්‍රසිද්ධියේ කිව්වා මගේ තාත්තා වෙනත් ආදරයක් හොයාගෙන යද්දී මගේ අම්මා අපි වෙනුවෙන් එයාගේ මුළු ජීවිතේම කැප කළා. තාත්තා නැති අඩුව අපිට දැනුනේ නැත්තේ මගේ අම්මා මහමෙරක් වගේ අපි ළඟ හිටපු නිසා. ආදරය කියන්නේ විශ්වාසය. ඒත් අවුරුදු ගාණක් එකට දුක් විඳලා හදපු පවුල පිටින් ආපු වෙනත් කෙනෙකුගේ తాවකාලික ආදරයන් නිසා විනාශ වෙද්දී ඒ අම්මාගේ හිතට දැනෙන ගින්දර ඔයාට හිතා ගන්න පුළුවන්ද? තමන්ගේම දරුවන්ට වඩා අනියම්පෙම ලොකුණු තාත්තලා කී දෙනෙක් අද සමාජයේ ඉන්නවද? తాවකාලික ආශාවන් වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ අනාගතය අඳුරේ දාන්න එපා. මොකද කවදා හරි දවසක ඔයාට තේරෙයි ඔයා හොයාගෙන ගිය ගල් ගැටයට වඩා ඔයාට අහිමි වුණ